කෑගන්නේ මේ පාර්ලිමේන්තුවේදී කතා නැකතුමනි මම කතා කරන්නේ මේ විදියට නැගිටලා වියරෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගහන්නේ මේ අභිමුඛ වෙලා තියෙන කවුද හොරාසා හොරාට දඬුවම් දෙන්න දූෂිතයා සහ දූෂිතයට එරෙහි වෙන්න මේ රටේ අපරාධකාරයා සහ අපරාධ වලට එරෙහි වෙන්න ඒ නිසා මේගොල්ලෝ කෑ ගන්න ඕන කරු කතා නැකතුමනි මේගොල්ලෝ මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ මේ සාමයෙන් ඉන්න අයටද රැට කෝල් කරන අයටද උදේ එළියට එන්න කලින් ගෝඨාභයට කතා කරන්න අයටද කෑ ගහන්න ඕන කෑ ගහන්න නම් මට මතක තබා ගන්න ඒ නිසා මේ කෑ ගෑලියට බය වෙන්න හේතුවක් නැහැ මොකද ඕගොල්ලෝ හොරකම් කරපු අය මම හොරකමට විරුද්ධ වෙන කෙනා ඕගොල්ලෝ අපරාධකාරයා මම අපරාධ වලට විරුද්ධ කෙනා ඕගොල්ලෝ මේ රටේ මහජන කෙනා කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගත්තු කෙනා මම ඒකට විරුද්ධ කෙනා කෑ ගහන්න ඕන කතා නැකතුමනේ කෑ ගහන්න නැත්නම් කොහොමද ඒක පිළිගන්නේ ඔබතුමා කතාව කරගෙන යන්න මතක තබා ගන්න මේ කුමන්ත්‍රණය හරි පැහැදිලි මේක තමයි 1983 කළු ජූලිය නිර්මාණය වෙනකොට ඒ කළු ජූලියට කිසිසේත් අපේ සම්බන්ධයක් තිබුණේ නැහැ. අන්නේ සම්බන්ධනතරම අපේ පක්ෂ තහනමකට වාදනය කරේ. ඒක තමයි අපේ රටේ විශාල මිනිස් සංහාර සිටීමට අවශ්‍ය දෙයක් නිර්මාණය කරේ. එදත් එහෙමයි. අදත් එහෙමයි මතක තබා ගන්න. අද හිතනවා නම් කරු කතාන්ද 83 කියලා 83 නෙවෙයි මතක තබා ගන්න. ඒ පරිච්ඡේදයේ අවසන් ඒක මීට මුගාබේලාගේ පරිච්ඡේද අවසන් කරු කතාන්ද මේ ලෝකේ ගඩාෆිලාගේ පරිච්ඡේද අවසන් මතක තබා ගන්න.